The News Line ජීවිතයට මග කියන ඇසිදිසි මෙහෙවර. ඔන්න ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් බෝම්බයක් පත්තු කරන්නයි යන්නේ. ප්‍රවෘත්තිය පුටාගන්නේ ජෙරුසලම් පෝස්ට් වෙතින්. අපිත් එක්ක රැඳිලා ඉන්න ඔබ හැමෝම මේ වෙනකොට දන්නවා ඇමරිකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල, ඒ කියන්නේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල පලස්තීන හමාස් හිතවාදී කණ්ඩායම් විසින් දැටි යුදෙව් විරෝධවාදී ක්‍රියාකාරකම් සිදු කරමින් සිටින බව. ඒ වගේම ට්‍රම්ප් ජනාධිපතිවරයා Taman පොරොන්දු පරිදි මීට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න තීන්දුව කරලා තිබෙනවා. ඒ අනුව ඔබ දැනටමත් දන්නවා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ඩොලර් මිලියන 400ක ආධාර අරමුදල් කපා හරින්න ට්‍රම්ප් විසින් ගත්ත දැඩි තීන්දුව සම්බන්ධයෙන්. මේ වන විට ඒ සම්බන්ධයෙන් අලුතින්ම වාර්තා වන පුවත තමයි ෆෙඩරල් නිලධාරීන් විසින් උසස් අධ්‍යාපන ආයතන 60කට යවා ඇති ලිපියක් පිළිබඳව. මෙම ලිපියෙන් දන්වා ඇත්තේ විශ්වවිද්‍යාල ඇතුළු එම උසස් අධ්‍යාපන ආයතනවල යුදෙව් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එරෙහිව කෙරෙන ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් එම ආයතනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජනපදයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කරලා තිබෙන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් මෙම තීරණය පිළිබඳව නිවේදනය පසුගිය සඳුදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ කියන්නේ කොලොම්බියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තීරණය අරගෙන දින 3කට පසුයි. මෙම ලිපිය මගින් තවදුරටත් අවධාරණය කරලා තියෙන්නේ සියලුම උසස් අධ්‍යාපන ආයතන විසින් නීති විරෝධී විරෝධතාවලට ඉඩ දෙන්නේ නම් සහ ඒවායේ ඉගෙනුම ලබන යුදෙව් ශිෂ්‍ය ශිෂ්‍යාවන් යුදෙව් විරෝධී හිරිහැර වලින් ආරක්ෂා කිරීමට අපොහොසත් වූහොත් ෆෙඩරල් අරමුදල් අහිමි කරන බවයි. මීට අමතරව මිචිගන් විශ්වවිද්‍යාලය සහ තවත් ආයතන 59ක් සිවිල් අයිතිවාසිකම් පනතේ 5 වන වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් දන්වා තිබෙනවා. ඒ අනුව ෆෙඩරල් අරමුදල් භාවිතා කරන සියලුම ආයතන විසින් යුදෙව් සම්භවයක් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් මෙන්ම වෙනත් ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් පවා ජාතිකත්වය මත හා Tamanගේ හැමේ වර්ණය මත ભેද හෝ වෙනස්කම් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවත් දන්වා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඇමරිකාව වගේ රටක මේ තරම් උසස් සමාජයක වුණත් තවමත් මෙවැනි ප්‍රාථමික කරුණු කාරණා සම්බන්ධයෙන් උපදෙස් දෙන්න නීති රීති පනවන්න කරදර වෙන්න වෙලා තිබෙන්නේ ඇමරිකාව සමාජය තුලත් එහි අභ්‍යන්තර පද්ධතීන් තුලත් ඉස්ලාම් ආගමික අන්තවාදය ඉස්මෘත්තාවට එනතුරු නිද්‍රාශීලීව බලා සිටීම බවයි බොහෝ දෙනා විසින් පෙන්වා දෙන්නේ. ඒ වගේම ඇමරිකානු බදු ගෙවන්නන් විසින් අරමුදල් සපයනු ලබන දැවැන්ත රාජ්‍ය ආයෝජන වලින් එක්සත් ජනපද විද්‍යාල සහ විශ්වවිද්‍යාල ප්‍රතිලාභ ලබන බවත් එම මුදල් අධ්‍යාපනය ලබන්න කැමති අය වෙනුවෙන් ලබා දෙන වරප්‍රසාදයක් මිසක් ත්‍රස්තවාදී කටයුතු සඳහා ලබා දෙන බලපත්‍රයක් නොවන බවත් අධ්‍යාපන ලේකම් ලින්ඩා මැක්මෝහන් විසින් අවධාරණය කර තිබෙනවා. ඒ වගේම තමයි සමහර අය විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක වෙන මෙම යුදෙව් විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ගනු ලබන තීරණ තමුන්ට නිදහස් මතයක් දැරීමට සහ එය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතියට විරුද්ධව ගන්නා තීරණ හැටියට හුවා දක්වන්න උත්සාහ කළත් එක්සත් ජනපද අධ්‍යාපන බලධාරීන් විසින් අවධාරණය කරන්නේ ඕනෑම කෙනෙකුට නිදහස් මතයක් දැරීමට මෙන්ම එය ප්‍රකාශ කිරීමට අයිතිවාසිකම තිබුණත් ඒ හරහා තවත් කෙනෙකුට හිරිහැර කිරීම, අපහාස කිරීම, දේපල විනාශ කිරීම, ප්‍රචණ්ඩත්වය හා තර්ජනය අනුමත කළ නොහැකි බවයි. කොහොම නමුත් අපේ වීඩියෝවන් හරහා අපි මීට පෙරත් ඔබ සමග සාකච්ඡා කළානේ. ත්‍රස්තවාදය හා ඉස්ලාම් ආගමික අන්තවාදය ඕනෑම තැනකට රිංගන්නේ මානව හිමිකම්, මූලික මිනිස් අයිතිවාසිකම්, සරණාගත බව, දේශපාලන රැකවරණය, එහෙමත් නැත්නම් ජාත්‍යන්තර සංවිධාන, සංහිඳියාව, සමානාත්මතාවය වැනි කාරණාවලට මුවා වෙලා කියලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙවැනි නිර්භීත තීරණ හරහා මිසක් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න කිසිසේත්ම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේක්ෂා කරනවා ට්‍රම්ප්ගේ මෙව නිර්භීත තීරණ හරහා යුරෝපයේ දැස් විවර වේවා කියලා. Subscribe us for more details.